කොයිලෙලිද ලොකු කොයිලෙලිද පොඩි මල්ලේලි ලොකු එහෙම යා හිම කියන්න බෑ මොකද යා අයියාගේ වයිෆ් මම මල්ලිගේ වයිෆ් දැන් මේ ලොකුයි පොඩි අතර කෝකද ලොකු ඒක ඉතින් කියන්නේ මේක සාපේක්ෂයිනේ මත් එහෙමනේ නේද මෙහෙම ලේසියෙන් මේක ඒක ඇද වෙලා මොකුත් නැහැනේ ඒක තියෙනවා ඒ විදිහට ඍජුව මේ ලොකු ගැන කතා වෙනවා පොඩි ගැන කතා වෙනවා එහෙම ගැහණියක් ගොඩක් වෙලාවට පිරිමියාට කියනවාද වියග්‍ර බොන්න කියලා ඒක ඇත්තටම එහෙම වෙන එක හොඳයිද ඒක විතර දෙන්න හැබැයි එක අතකින් දුකක් තියෙනවා ප්‍රේක්ෂකත්වයේ රසාස්වාදය සාමාන්‍ය ජනමානසයේ රසාස්වාදය කොතනද තියෙන්නේ කියන එක මොකද ඊටාම පහත් ගණේ කමෙන්ට්ස් මම දැක්කා විශේෂයෙන් මේ කවුද මේ රඟපාන නිලියෝ කවුද කියලා මම එක තැනකදී දැම්මා සුලෝචනා වීරසිංහ කියලා ලේලිලා දෙන්නෙක් එක තැනකදී හම්බ වෙනවා ආයිබෝන් කොයිලෙලිද ලොකු කොයිලෙලිද පොඩි මල්ලේලි ලොකු එහෙම යා හිම කියන්න බෑ මොකද යා අයියාගේ වයිෆ් මම මල්ලිගේ වයිෆ් ඒ උනාට ඒක වයස කියන්න බෑනේ අයියාගේ වයිෆ් කියන්නේ ලොකු ලේලි ලොකුයි පොඩි හරි දැන් මේ ලොකුයි පොඩි අතර කෝකද ලොකු ඒක ඉතින් කියන්නේ මේක සාපේක්ෂයිනේ බලන කෙනා තමයි ඒක තීරණය කරන්නේ නේ ඔව් 14න් පස්සේ බලන්න 14ට ෆිල්ම් වලකට ආවට පස්සේ ඔය වාගෙන ප්‍රශ්න ගොඩක් ඒවට උත්තර හම්බ වෙනවා හරි මේ සමාජය තුළේ කතාවක් එක පොඩි වචනයක් අල්ලගෙන තමයි ගොඩක් කට්ටිය කතා වෙන්නේ ෆිල්ම් එක ගැන මේ ලොකු ගැන කතා වෙනවා පොඩි ගැන කතා වෙනවා එහෙම නැත්නම් නෙළුම් කුළුණක් ගැන කතා වෙනවා අද අපි බැලුවේ හරි අපූර්ව ෆිල්ම් එකක් මොකද්ද මේ ෆිල්ම් එක ඇත්තටම ඔයා කලින් කියපු කාරණේ මම කතා කරන්න කැමති ෆිල්ම් එක නම් අනිවාර්යෙන් මේ ඉන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ ලැබෙන ඒවා ගැන හිතද්දී බය වෙන්න දෙයක් නැහැ ෆිල්ම් එක දුවනවා අර ෆිල්ම් එකේ පොඩි කොටසක් පොඩි ඩයලොග් එකක් වෛරල් වෙනවා ඔයා දකින්න ඇති මට එක තැනකදී ඒක ගැන සතුටක් තියෙනවා අපේ ෆිල්ම් එක මෙහෙම වෛරල් වෙන එක හැබැයි එක අතකින් දුකක් තියෙනවා ප්‍රේක්ෂකත්වයේ රසාස්වාදය සාමාන්‍ය ජනමානසයේ රසාස්වාදය කොතනද තියෙන්නේ කියන එක මොකද ඊටාම පහත් ගණේ කමෙන්ට්ස් මම දැක්කා විශේෂයෙන් මේ කවුද මේ රඟපාන නිලියෝ කවුද කියලා මම එක තැනකදී දැම්මා සුලෝචනා වීරසිංහ කියලා මම දැම්මා කමෙන්ට් එක මම ඒක දැකලා ඉතින් එක අතකින් සතුටුයි ඒ අපේ රංගනය ගැන ඒ කියන්නේ අපේ චරිතය නිරූපණය කරන්නේ ඒක අල්ලගෙන මෙච්චර සමාජය තුළ වෛරල් වෙනවා නම් මේ අපේ චිත්‍රපටය ඉතින් මේක බැලුවාම මිනිස්සුගේ ප්‍රතිචාර දකින්න ආසයි ඒ කමෙන්ට් කරපු මිනිස්සුන්ගේ ප්‍රතිචාර දකින්න ආසයි මේ චිත්‍රපටය නරඹුවාට පස්සේ හරි ෆිල්ම් එකක් කියලා කියන්නේ රියල් ලයිෆ් එකේ තියෙන දේවල් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් අපි හිතන දේවල් වෙන්නත් පුළුවන් කතාවක් විදියට රියල් ලයිෆ් එකේ තියෙන කතාවක්ද මේක ඔව් ගයත්‍රි උත්තර දෙන්නේ රියල් ලයිෆ් එකේ පෞල් ප්‍රශ්නයක් කොහොමද තියෙනවනේ ඒ පෞල් ප්‍රශ්නයක් තමයි මේ කතාව වෙන්නේ චිත්‍රපටයක් කියන්නේ ඉතින් අපූර්වත්වයෙන් යුතු දෙයක් නේ ඒම අපූර්වත්වයෙන් යුතුව මේකට මේ කතාව ඇදලා තියෙනවා තිරපිටපත බලන්න එන්න කියලා තමයි ඉතින් කියන්නේ මරණයක් කියන්නේ ඉක්මනට ඉවර කරන්න ඕන දෙයක්ද මේකයි අපිට මරණයත් එක්ක තියෙන ඒකත් අපේ සංස්කෘතියට එකතු වෙච්ච දෙයක් නේ දැන් ඔයාලට පුළුවන් කැමති නම් ආ නැති වුණ ගමන්ම එම්බාම් මොකුත් කරන්න නැතුව වෛද්‍ය විද්‍යාලයට වගේ ඔයාගේ සිරුර බාර දෙන්න පුළුවන් නමුත් කෙනෙක්ට හිතන්න පුළුවන් නැහැ මගේ මුළු වරිගයාම මගේ මිනිය බලන්න එන්න ඕනේ මගේ හත්මුතු පරම්පරාව මගේ දරුවෝද මගේ පරණ පෙම්වතියෝද එහෙම සමහර අය අන්තිම කැමැත්තක් ලියනවා ඒ අන්තිම කැමැත්ත අනුව තමයි ඒ දේවල් සිද්ධ කරන්න හැමෝම මොකද ඒක සංස්කෘතිය නැත්තම් ඒක හොඳ නෑ එයාගේ අන්තිම වචනේ අපි ඉෂ්ට කරන්න ඕනේ කියන එක දරුවන් වගකීමක් විදියට ගන්නවා දෙමාපියන් කරන ගරු කිරීමක් විදියට ඉතින් ওই විදියට තමයි මරණයක් කියන එක සාමාන්‍ය මිනිස්සු අතර සංස්කෘතිය මේ විදියට සිද්ධ වෙන්නේ ඉතින් ඕක එක විදිහට වෙන්න පුළුවන්. ඉතින් අපේ චිත්‍රපටයේත් මරණයක් කොයි විදිහටද ඒ චිත්‍රපටයේ ඒ කෙනා ඒ මරණය ගන්න කැමති උනේ කොහොමද කියන එක විවිධ විදිහට අපේ අධ්‍යක්ෂකවරයා අපූර්වත්වයෙන් යුතුව ගේනවා මේ එක ඉන්සිඩන්ට් එකක්. ඉතින් එක සිද්ධියක් ඔය සිද්ධියේ එකක් නිර්මාණකරුවෙක් කියන්නේ ඒක අපිට ඇත්ත සිද්ධියක් නෙමෙයි පිටපතක් රචනා වෙන්නේ හැම විටම මේක සත්‍ය සිදුවීමක් නෙමෙයි හැබැයි ප්‍රබන්ධ විදිහට ගේනවා පිටපත් රචකයා ඉතින් එතකොට මේක කැමැති විදිහකට ගන්න පුළුවන්
අවසානයේ වැදගත් වෙන්නේ කොහොමද අපූර්ව නිර්මාණයක් අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයන්ට ගේන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් මගේ අදහස ඉලංගෝ රාම් පිටපත් රචකයා මෙහි අධ්‍යක්ෂකවරයා වගේම කැමරා කරන ශිල්පියා. ඉතින් ඔවුත් එක්ක වැඩ කරන්න ලැබීම මම නම් හිතන්නේ අපි හැමෝටම භාගයක් මෙවැනි පිටපතක් එක්ක. ඉතින් ප්‍රථම අධ්‍යක්ෂණය ඉලංගෝ රාම් කියන්නේ ලංකාවේ වෙළඳැන්වීම් කලාවේ දවන්තෙක්. ඉතින් මම කියන්නේ අද මේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ වගේම කියන්න ඕනේ අපේ මේ චිත්‍රපටයේ 14 වෙනිදා රිලීස් වෙනවා. ඒකම මේකේ රීමේක් එක තමිල් ෆිල්ම් එකක් 14 වෙනිදා ඉන්දියාවේ රිලීස් වෙනවා. තව භාෂා කීපයකින් ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤ, යුඑස්ඒ වගේ හින්දියනුත් රීමේක් වෙනවා. ඉතින් අර දැන් ටිකක් කට්ටිය අර මේ ඔබ කිව්ව මේ අපි දෙන්නගේ ඇක්ට් එකේ තිබුණ එක ඩයලොග් එකක් වටා මේ වෛරල් වෙන්නේ මොකද්ද කියන සමහර අය මොකද්ද කියලා දන්නේ නැහැ බැනලා තියෙනවා. මේක චිත්‍රපටයක්ද? මොකද්ද මේක චිත්‍රපටයක්ද? මේක කතාවක්ද? මේ ටෙලිවිෂන් වලට මොකද්ද වෙලා තියෙන්නේ? මුකුත්ම දන්නේ නැහැ. ඒත් බනිනවා. ඉතින් මම එහෙම අයට මේ කිව්වේ මේ චිත්‍රපටය ලෝකේ පුරා රටවල් රීමේක් කරන්න සූදානම්. මේක නරඹන්න. ගැහණියක් ගොඩක් වෙලාවට පිරිමියාට කියනවාද වියග්‍ර බොන්න කියලා. ඔන්න ඔය කෑල්ලනේ අල්ලගෙන කියවන්නේ ගොඩක් වෙලාවට. ඒක ඇත්තටම එහෙම වෙන එක හොඳයිද? එහෙම නැත්නම් ඔකට බනින එක හොඳයිද? ඒක විතර දෙන්න කොහොමද? 14න් පස්සේ බලන්න. 14 ෆිල්ම් වලකට ආවට පස්සේ ඔය වාගෙන ප්‍රශ්න ගොඩක් ඒවට උත්තර හම්බ වෙනවා. හරි. එහෙනම් අපි ෆිල්ම් එක බලන්න වෙල්කම් කරන්න කියලා ආරාධනා කරනවා. මොනවා වෙයිද මොනවා වෙයිද කියලා බලන්න එන්න කියලා. 14 වෙනිදා ඉතින් සියලු සිනමා ශාලාවල් එළුකුල් නැතිරගත වෙනවා. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ඇවිල්ලා නෙළුම් කුල්න චිත්‍රපටය නරඹන්න කියලා. ඔව් මගේත් ආරාධනය ඒක. බොහෝ දුරට අර අපි දෙයක් නොදැන අදහස් ප්‍රකාශ කරනවට වඩා දෙයක් දැනගෙන අපි ඒ දේ ගැන අපේ මතය ප්‍රකාශ කරනවා තමයි වඩා හොඳ කියන එක මට මේ වෙලාවේ කියන්න ඕන. ඔබ චිත්‍රපටය නරඹන්න. ඔබට වෙනස් ඔබේ අදහස ඔබ කලින් තිබුණ මතය අනිවාර්යෙන් වෙනස් වෙනවා නිසකයි. සහ කියන්න තියෙන්නේ මේ චිත්‍රපට කලාව චිත්‍රපට මාධ්‍ය කියන එක රස විඳින එක ඊට වැඩිය ඉහළ තලයක තියාගන්න උත්සාහ කරනවා. සලෝ මේ ඇයි අරගේ ටයිටල් එකක් තියෙන රට වැටුණත් කුළුණ කෙලින් කියලා? මේ ඇත්තටම ඒක මේ ෂෙනල් එදා මේ මොකද්ද දෙරණ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී මේ කියපු එකක් තමයි මේ ටැග්ලයින් එක විදිහට පාවිච්චි කරන්නේ. ඔව් ඉතින් කොහොමත් එහෙමනේ නේද? මේ ගොඩනගපු මේ ඉදිකිරීමක් එහෙම ලේසියෙන් මේක ඒක ඇද වෙලා මොකුත් නැහැ නේ. ඒක තියෙනවා ඒ විදිහට ඍජුව. නේද? රට වැටලා තියෙනවා ආර්ථිකේ කඩා වැටලා තියෙනවා. නමුත් මේ ගොඩක් වියදම් කරලා හදපු කුළුණ රැට ලයිට් දාලා පත් වෙලා ලස්සනට තියෙනවා ඉතින්. කෙලින් තියෙනවා. ඔව්. ඕකේ එහෙනම් කෙලින්ම බලන්න එන්න කියලා ආරාධනා කරන ෆිල්ම් එක. එහෙනම් ඔයාලා දෙන්නටම ජය වේවා. ජය වේවා.